මේ කතාව ආරම්භ වෙන්නේ මීට වසර 100කට පෙර. ලෝකයේ කෙළවරක පිහිටි හිමෙන් වැසුණු හුදකලා නගරයකින්. නිහඬ අතිශය සීතල දවසක්. ඒත් ඒ නිහඬ බව බිඳී ගියේ දරුණු වසංගතයකින්. නගරයේ කුඩා දරුවන් එකිනෙකා හදිසියෙම අසනීප වන්නට වුණා. මරණය කළු වලාකුළක් වගේ නගරය විලා ගත්තා. ශ්‍රීනාංශක 50ක අධික ශීතල. දරුණු හිමකුණාටුවක් නගරය ලෝකයෙන් හුදකලා කළා. කිසිම යානයකට මේ මාරක කුණාටුව මැද නගරයට ළඟා වෙන්න ඉඩක් තිබුණේ නැහැ. දරුවන්ගේ ජීවිත බේරගන්න නම් කිලෝමීටර දහසක් ඈතින් ඖෂධ ගේන්න ඕන. නැව් නැහැ, දුම්රිය නැහැ. තිබුණේ එකම එක බලාපොරොත්තුවක් විතරයි. ඒ හිම මත දුවන සුනක කණ්ඩායම්. මේ මරණය සමග කරන සටනේ අසීරුම කොටස භාර වුණේ ටෝගෝට. මිදුණු සාගරය මතු පිටින් ඕනෑම මොහොතක අයිස් තට්ටු කැඩී යා හැකි අවදානම මැද ටෝගෝ තම කණ්ඩායම ආරක්ෂිතව මෙහෙයුවා. කුණාටුව දරුණු වුණා. තමන්ගේ අත්පවා පෙනෙන්නේ නැති තරම් ඝන හිමපතනයක්. අවසාන කිලෝමීටර් කිහිපය භාර වුණේ බෝල්ටෝට. ස්වාමියාට මග වැරදුනත් බෝල්ටෝට වැරදුනේ නැහැ. තමන්ගේ ඉවෙන් සහ සහජ බුද්ධියෙන් ඔහු නොපෙනෙන මාවත සොයාගත්තා. තමන්ගේ උපරිම ශක්තිය යොදමින් කාලය සමග සටන් කරමින් ඔවුන් නගරයට ළඟා වුණා. ඒ ආවේ හුදෙක් ඖෂධ විතරක් නෙවී දරුවන් 100 ගණනකගේ ජීවිත. නගරය පුරා ප්‍රීති ഘോഷා පැතිරුණා. මරණයේ සෙවණැල්ල මැකී ගොස් හිරු පායන්නට වුණා. මේ අමරණීය සුනකයින් එදා කලේ මිනිස් වර්ගයා කවදාවත් අමතක නොකරන වීරකමක්. බලාපොරොත්තුවේ දූතයා. එදා ඔවුන් ආවේ හිමකතර මැදින් විතරක් නෙවෙයි, මිනිසුන්ගේ හදවත් මැදටයි. මෙම කතාවට පාදක වූ සත්‍ය තොරතුරු. සිදුවීම 1925 සේරම් ධාවනය 1925 Serum Run to Nome or Great Race of Mercy. ස්ථානය නෝම් නගරය, අලස්කාව, ඇමරිකා එක්සත් ජනපදය. සත්‍ය පුවත 1925 වසරේ නෝම් නගරයේ පැතිරුණු ඩිප්තීරියා වසංගතයෙන් දරුවන් බේරා ගැනීම සඳහා ඖෂධ ඇන්ටිටොක්සින් ගෙනීමට ගුවන් යානාවලට නොහැකි වූ තැන ස්ලෙජ් සුනක කණ්ඩායම් 20ක් කිලෝමීටර් 1085ක් දුර දින 5මාරක් වැනි කෙටි කාලයකින් ගෙවා දැමූහ. මෙහිදී ටෝගෝ සහ බෝල්ටෝ යන සුනකයින් ලෝක පූජිත වීරයන් බවට පත්විය. අදටත් නිව්යෝර්ක්හි සෙන්ට්‍රල් පාර්ක්හි බෝල්ටෝ වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර ඇත.